24 O level වලට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ 6 වෙනි ගාන විදියට ආපු වෘත්තයන් ආශ්‍රිත මෙන්න මේ ගැටලුව විසඳන ආකාරය කොහොමද කියලා බලමු. ඒතර මේ ගැටලුව ආට කියන්නේ O කේන්ද්‍රය වෙච්ච වෘත්තයේ DOC සරල රේඛාවෙන් DOC කියන මෙන්න මේ සරල රේඛාවෙන් AB කියන ජාය සමානව ඡේදනය වෙනවා නම් දෙපැත්ත සමානයි AC සමානයි CB සමානව ඡේදනය වේ නම් CDB කෝණය අගය කීයද කියලා. ඒතර අපිට අඳුනා ගන්න පුළුවන් මුලින්ම CDB කෝණය කියන්නේ කවුද? CDB. එහෙමනම් කෝණය ලකුණු කරගන්න පුළුවන් ඔයාලට මුලින්ම නොදන්නා අගයේ හින්දා x විදියට. හරි. දැන් මම පළවෙනි රූප සටහන තුනක් ඇඳලා. බලන්න මුලින්ම තියෙන රූප සටහනේ එන්න මේ ජායක මධ්‍ය ලක්ෂිත රේඛාවක් ඇඳොත් මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ OCB කෝණය මේ අංශක 90යි කියන්නේ මොකද මේ ජායේ මධ්‍ය ලක්ෂිත තමයි යා කරලා තියෙන්නේ. ඊළඟට වෘත්ත චතුරාශ්‍රයක් ගත්තොත් වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ මේ දෙන්න එකතු කළොත් අංශක 180ක් වෙන්න ඕනේ. ඉතින් මෙතන 120ක් තියෙනවා. එහෙනම් එකෙන් 180 වෙනවා 120 අඩු වුණාම මේ කෝණයගේ අංශක 60ක් වෙනවා. එහෙනම් B ශීර්ෂය ගාව තියෙන මෙන්න මේ කෝණයගේ අංශක 60යි කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඊළඟට මේ ත්‍රිකෝණෙත් මම ඇඳ පල්ලෙයි තියෙන. කවුද? CBD. මෙන්න මේ ත්‍රිකෝණේ. ඒතර මෙයා කෝණේ ත්‍රිකෝණයක්. මේ කෝණය අපි අගේ හොයාගත්ත අංශක 60යි. ඊළඟ උඩින් තියෙනවා මෙයා x. එහෙනම් x හොයාගන්න පුළුවන් ඔයාලට සම්බන්ධතාවය ලියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව වෙන්නේ අංශක 180යි හින්දා මෙන්න මේව ලියනවා සම්බන්ධතාව x එකතු කරනවා 60ක් එකතු කරනවා ඊළඟට 90ක් තුන් දෙනාම එකතු වුණොත් අංශක 180යි කියලා. දැන් අතන මේ දෙන්න එකතු වුණොත් 150යි නේ x එකතු වෙලා තියෙන්නේ 150ක්. ඔය 150 එකතු වුණාම 180ක් වෙනවා. ඒ කියන්නේ x කෝණය වෙන්නේ 180 වෙන්නේ ඔය 150 අඩු කරන්න ඕනේ. එයා අඩු කළාම x කෝණය විදිහට අංශක 30ක් ලැබෙනවා. ඒ කියන්නේ CDB කෝණයගේ ඔයා හොයපු CDB කෝණයගේ සමානයි අංශක 30යි කියලා කියන්න පුළුවන්. එම නිසා හොඳයි. එමනම් මම ගැටලුව විසඳලා ඉවරයි. ඔයාලත් මේ වගේ ගැටලු කීපයක් තව වීඩියෝ එකේ අන්තිමට දීලා තියෙනවා. ඒ ටිකක් විසඳලා සූදානම්ින් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.